ඉරේලිය හැදිලා තියෙන්නේ වර්ණ 7කින්. ඔන්න වාතාංශ වල ගැටෙන ඉරු එළිය මේ වගේ විසිරීමකට ලක් වෙනවා. මෙන්න මේ වගේ නිල් පාට සහ තැඹිලි පාට ඇතිවීමේ යාන්ත්‍රණය කොහොමද කියලා තමයි මම පැහැදිලි කරලා දෙන්නේ. ආයිබෝන්. ඔයාලා ගොඩක් කට්ටිය දැකලා ඇති අහස නිල් පාටට තියෙනවා. ඇතම් අවස්ථාවලදී ඔක තැඹිලි පාට රතු පාට වගේ පාටවල් ගන්නවා. සවස් කාලයේදී වගේ ගත්තාම ඔක තැඹිලි පාටට රතු පාටට වගේ දිස්සෙනවා. ඒතර ඕක ඇති වෙන්නේ කොහොමද? ඕක ඇති වෙන්න හේතු මොනවද? ඔන්න ඕක තමයි මම අද පැහැදිලි කරලා දෙන්න යන්නේ. මෙන්න මේ වගේ නිල් පාට සහ තැඹිලි පාට ඇතිවීමේ යාන්ත්‍රණය කොහොමද කියලා තමයි මම පැහැදිලි කරලා දෙන්න යන්නේ. රයිට්. මේකයි කතාව. අපි ගත්තොත් පෘථුවිය. මේ පෘථුවියට ඉහළින් සූර්යාගම තියෙනකොට සිරස්ස මෙහෙම උඩින් තියෙනකොට පෘථිවි වායුගෝලයේ තියෙනවා. පෘථිවියට එන හිරු එළිය ඔන්නම පෘථිවිය මතට වැටෙන හිරු එළිය මේ වාතාංශ වල ගැටීමේදී විසිරීමකට ලක් වෙනවා. අපි ගත්තොත් මෙන්න මේ ආකාරයට වාතාංශ මෙහෙම තියෙනවා කියලා හිතුවා. ওই වාතාංශ වල ඇවිල්ලා වදින හිරු එළිය විසිරීමකට ලක් වෙනවා. එතකොට ඔයාලා දන්නවා සුදු ආලෝකය එහෙමත් නැත්නම් ඉර එළිය හැදිලා තියෙන්නේ වර්ණ 7කින්. රතු ඉඳලා වයලට් දක්වා වර්ණ 7කින් සන්තතික වර්ණාවලියකින් තමයි ඔය සුදු ආලෝකය නිපදවලා තියෙන්නේ. එතකොට ඔය සුදු ආලෝකයේ තියෙනවා නිල් සහ තැඹිලි සහ රතු ආලෝකය ඔක ඇතුලේ තියෙනවා. එතකොට මේකට සූර්යාලෝකය කෙලින් වන්නොම සූර්යයා මුදුන් වෙලා තියෙනකොට කෙලින් වන්න ආකාරයට ඔය වාතාංශ වල ගැටෙනකොට ඔන්න වාතාංශ වල ගැටෙන හිරු එළිය මේ වගේ විසිරීමකට ලක් වෙනවා. එතකොට පෘථිවි පෘෂ්ඨයේ ඉඳලා බලන කෙනෙකුට මේ විසිරීලා එන ආලෝකය මෙතනින් එන වාතාංශ උන්නම සූර්යාලෝකය උන්නම වාතාංශ වල ගැටීමෙන් ඔය විදිහට යනවා. එතකොට මෙන්න මේ වාතාංශ වල ගැටීමේදී විසිරෙන ආලෝකය සූර්යාලෝකය මේ පෘථිවි පෘෂ්ඨයේ සිටින කෙනෙකුට නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර ඒ නිරීක්ෂණය කරනකොට ඒ විසිරීලා එන ආලෝකය තමයි අපිට නිල් පාටට දිස් වෙන්නේ. රයිට්. එතකොට ඕක කොහොමද රතු පාට සහ තැඹිලි පාට වෙන්නේ? සූර්යයා සාමාන්‍යයෙන් හවස් කාලයේදී තමයි තැඹිලි පාටට සහ රතු පාටට ඕක දිස් වෙන්නේ. එතකොට කෙලින්ම මොන සූර්යයා පෘථිවියට දිස් වෙනවා වෙනුවට මෙන්න මෙම පැත්තකින් තමයි අපිට සූර්යයා පේන්නේ. ඒතර සාමාන්‍යයෙන් ඉර බහින වෙලාවට වගේ ගත්තාම ඔය වගේ සූර්යයාගේ පෘථිවි පෘෂ්ඨය මත මොන පැත්තකින් තමයි ආලෝකය වැටෙන්නේ. කියන්නේ අපි අත්‍තරම ගත්තොත් ඔහොම පෘථිවිය තියෙනවා නම් සූර්යාවම තියෙනවා නම් මේ පෘථිවිය නම් ඔහොම පෘථිවිය මෙහා වටේ භ්‍රමණය වෙනවා. ඒතර ඒ අවස්ථාවේදී පෘථිවිය තමා වටේ භ්‍රමණය වෙමින් තමයි කරකෙන්නේ. ඒතකොට ඔන්න ඔය වගේ හවස් කාලයකදී පෘථිවියෙන් එන ආලෝකය සයිඩ් එකකින් තමයි පෘථිවියට මේ සූර්යයාගේ ආලෝකය වැටෙන්නේ. එතකොට මේ සයිඩ් එකකින් එන ආලෝකය වැටුණාට පස්සේ ඔතනදී තරංගායාමය නිල් ආලෝකයට වඩා වැඩි රතු ආලෝකය තමයි ඔතනදී විසරණය වෙන්නේ. අර සුදු ආලෝකය තුල තියෙන රතු පැහැති ආලෝකය ඔතනදී වම විසිරීමකට ලක් වෙනවා. කලින් නිල් පාට ආලෝකය විසිරුණා. කෙලින්ම සූර්යාලෝකයේ පතනය වෙද්දී දැන් රතු පාට තැඹිලි පාට වගේ ආලෝකය තමයි විසිරෙන්නේ. ඕකේ ප්‍රතිඵලයක් විදිහට පෘථිවි පෘෂ්ඨයේ ඉන්න අයෙකුට හස තැඹිලි පාට වගේ වර්ණයකින් දැක ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ඔන්න ඔය සංසිද්ධිය නිසා තමයි අහස නිල් පාට රතු පාට තැඹිලි පාට වගේ එක එක වර්ණයන්ගෙන් අපිට නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙන්නේ.